කොලොස්සි 3 වෙනි පරිච්ඡේදයේ 20 වන පදේ කියනවා දරුවනි සියලු කාරණාවලදී මව්පියන්ට කීකරු වෙන්න. මක්නිසාද එක ස්වාමින් වහන්සේට ප්‍රසන්නය. බයිබලේ මේ ප්‍රසන්නය කියන වචනය තව අවස්ථාවක කියනවා ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්න නුපුළවන කියලා. හැබැයි දැන් මෙතනදී දෙවියන් වහන්සේ කියනවා දරුවනි සියලු කාරණාවලදී මව්පියන්ට කීකරු වෙන්න. ඒ කියන්නේ ජීවිතයේ සියලු තැන්හිදී දෙමව්පියන්ට කීකරු වීම දරුවෙක්ගේ කොටසයි. කොලොස්සි 3 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ කියනවා මව්පියන්ට කීකරු වන්න. මක්නිසාද ඒක ස්වාමින් වහන්සේට ප්‍රසන්නය. දෙවියන් වහන්සේට ප්‍රසන්න කාරණයක්ලු ඒක. මොකක්ද දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්න යන්නේ? මව්පියන්ට දරුවෝ කීකරු වෙනකොට තමයි දෙවියන් වහන්සේට ඒක ප්‍රසන්න වෙන්න යන්නේ. එතකොට ක්‍රිස්තියානි ජීවිතේ දරුවන්ට අපි කියලා දෙන්න ඕනේ දෙමව්පියන්ට සියලු කාරණාවලදී එකකදී දෙකකදී නෙමෙයි. දැන් සමහර කලකට දරුවන්ට චෝදනා තියෙනවා දෙමව්පියන් සම්බන්ධ. ඒගොල්ලන්ට කීකරු වෙන්න බැරි කාරණා සම්බන්ධ. නමුත් බයිබලයේ කියන්නේ හැමතිස්සෙම සියලු කාරණාවලදී ඒගොල්ලන්ට මොනා කරන්නද? කීකරු වෙන්න. ඒක දෙවියන් වහන්සේට ප්‍රසන්න දෙයක්. ඒ කියන්නේ ඔබ අකීකරු වෙනවා කියන්නේ දෙවියන් වහන්සේට අප්‍රසන්න දෙයක්. සරලයි. හරිම සරලයි. ඒකෝට දැන් ඕගොල්ලෝ කොච්චර යාඥා කළත් දරුවා හැටියට උත්තර ලබා ගන්න බැරි වෙනවා. මොකද්ද හේතුව? ඕගොල්ලන් දෙවියන් වහන්සේ ඉදිරියේ ඕගොල්ලන්ගේ දෙමව්පියන්ට අකීකරු වීම නිසා. ඒතර බයිබලයේ කියනවා දරුවෙක්ගේ වයස දන්නවනේ නේ? දරුවෙක්ගේ වයස. දැන් මේ විවාහ වුණාට පස්සේ කීකරු වීම නෙමෙයි මෙතන කතා කරන්නේ. මේ විවාහ වෙන්නේ ඉස්සර වෙලා දරුවන්ව සිටින කල. කියන්නේ ඔබ තනි ආධිපත්‍යයක් භාවිතා කරන්නට ඔබට අවසරයක් නැහැ ඒ කාල සීමාවේ. ඒත් ඔබ දෙමව්පියන්ගේ ආධිපත්‍යය යටතේ තමයි දරුවෙක් ලෙස වැඩෙන්නේ. ඒත් බයිබලයේ කියනවා මව්පියන්ට කීකරු වන්න මක්නිසාද ඒක ස්වාමින් වහන්සේට ප්‍රසන්නය. ආමෙන්. ආමෙන්. එහෙනම් දරුවෙක් දිව්‍යන් වහන්සේව ප්‍රසන්න කරන මූලිකම කාරණය මොකක්ද? දෙමව්පියන්ට කීකරු. සමහරක් දරුවෝ ඇදහිල්ල පාවිච්චි කරනවා. ඒ වුණාට දෙමව්පියන්ට කීකරු වෙන්නේ. අන්න ඒ නිසා ඒගොල්ලන්ගේ ඇදහිල්ල ආශිර්වාද ලබන්න යන්නේ. දෙවනසට ප්‍රසන්න නෑ ඒගොල්ලොන්ව. ඒතර මෙතන කියනවා අපි යමු 21 වෙනි පදයට. ඔන්න තාත්තලාට කතා කරනවා ඊට පස්සේ ආපහු. පියවරුනි නුඹලගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරන්න. දැන් ගොඩක් වෙලාවට ඔය දරුවෝයි තාත්තලායි අතර ගැටීම් ඇති වෙනවා. දරුවෝයි අම්මලායි අතර ගැටුම් ඇති වෙනවා. බයිබලයේ මෙහෙම කියනවා දරුවෙක්ට අවවාද කරන්න ඕනේ පියවරුනි නුඹලගේ දරුවන් කල නොකිරෙන පිණිස. මේකේ තාම වැදගත්. මේක දෙමව්පියන් ඉගෙන ගත යුතු දෙයක්. දැන් සමහරක් වෙලාවට ඔබ ආව ආගමික පසුබිම අනුව ඔබ ආව සමාජ පසුබිම අනුව ඔබගේ ජීවිත අත්දැකීම් අනුව සහ ඔබගේ දෙමව්පියන් ඔබට සලකපු ආකාරය අනුව ඔබ හිතනවා ඇති ඔබ නමුත් දැන් මතක තියාගන්න දැන් ඔබ ක්‍රිස්තියානි පවුලක්. ක්‍රිස්තියානි පවුලක ක්‍රිස්තියානි දරුවෙක් තමයි දැන් ඔබට සිටින්නේ. ආමෙන්. එතකොට දෙවියන් වහන්සේගේ දරුවෙක් යා. එතකොට දෙවියන් වහන්සේ තාත්තට විශේෂයෙන් මෙතනදී කියනවා මොකක්ද? පියවරුනි නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස. මොකද මේ කලකිරීම සමග වේදනාවක් එනවා. මේ වේදනාව සමග ඒගොල්ලෝ දෙමව්පියන්ගෙන් දුරස් වෙනවා. ඒත් උන්වහන්සේ කියනවා ඒගොල්ලන්ව කලකිරෙන්නේ නැති වෙන්නේ ඒගොල්ලන්ට අවවාද කරන්න. විශේෂයෙන් යම් වයස් සීමාවකට ආවට පස්සේ ඒගොල්ලන්ට අවවාද කරන්න ඕනේ ක්‍රමවේදයක් දෙමව්පියන් ප්‍රඥාවන්තව භාවිතා කළ යුතුයි. එකිනෙක දරුවාට වෙනස් වූ ක්‍රමයක් අනුගමනය කරන්නට අවශ්‍යයි. ආමෙන් කියන්නේ. ඒ ඔයගොල්ලන්ට දරුවෝ 10 දෙනෙක් ඉන්නවා කියන්නේ 10 දෙනාට 10 විදියක් අනුගමනය කරන්න වෙනවා. මොකද 10 දෙනාම එක විදිහේ නෑ. මොකද අතක ඇඟිලිත් එක හා සමාන නෑ. යාකෝබ්ට දරුවෝ 12 දෙනෙක් සිටියා. එක සමානද? නෑ ගෝත්‍ර 12කට ඒකයි බෙදුනේ. දෙවනාසේ ගෝත්‍ර 12කින් ඔවුන්ට ආශිර්වාද කරනවා. දෙවනාසේ එක සමාන ලෙස ආශිර්වාද කළාද? නෑ වෙනස්. ආශිර්වාද කිරීමේදී පවා වෙනස්. යාකෝබ් සහ ඒසාවගේ කතාවේදීත් ඒක වෙනස් වෙනවා. එනිසා හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේ තුල ඔබේ දරුවන් එකිනෙකිනාව සමහරක් වෙලාවට පවුලේ වැඩිමලාව අරගෙන සමහරට එයා කැප වෙනවා නම් එයා වැඩ කරනවා නම් එයා හම්බ කරනවා නම් අර බාලහයට කියන බලන්න අරයා තමයි හොඳ එහෙම කියනවා. දැන් වෙන බාලයා නම් වැඩ කරන්න කියනවා අන්න බලන්න එයා තමයි හොඳ. ඕගොල්ලෝ ඔක්කොම වැඩක් නැති අය කිය. එහෙම නෙමෙයි.
ඒ කිසිම දරුවෙක්ව කලකිරෙන්නේ නැති වෙන්න බලා ගන්න දෙමව්පියන්ගේ වගකීමක්. මෙතන මේ 21 වන පදයට ඔබේ අවධානය දෙන්න ඔබේ බයිබලේ. මම විශ්වාස කරන ඔබේ බයිබලේ මේ 21 වෙනි පදය කොලොස්සි 3:21 හොඳින් ඔබට පේනවා ඇති කියලා. පියවරුනි, නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරන්න. ඔයගොල්ලන් දන්නවද? ඇයි දැන් මෙතන මොකද්ද මේ කෝප කරන්න එපාලු කලකිරන්න එපාලු. කාරණා දෙකක් කියනවා. අම්මලා තාත්තලාට. ඒ කියන්නේ ළමයි කලකිරුණාම කෝප වෙනවා. කේන්ති එනවා ඒගොල්ලෝ. ඕගොල්ලන්ට කලකිරීමත් එක්ක කෝපයක් එනවා. ඒක ස්වභාවිකයි. ඕගොල්ලන් නම් වැඩි හිටියෝනේ. හැබැයි දරුවන් කලකිරීම හරහා ඒගොල්ලන්ගේ එන්නේ කේන්ති. ඒක තමයි ඒගොල්ලොන් ඔය ඇඳට ගිහින් නිදා ගන්නවා, කන්න නැතුව ඉන්නවා නේ, දොරවල් වහගෙන ඉන්නවා, රූම් එකට වෙලා ඉන්නවා, කතා කරන්නේ නැතුව ඉන්නවා, බස් වගේ ඉන්නවා ගෙවල්වල නේ. හොඳට බලන්නකෝ නේ. බලෙන් අඩ ගැහුවත් කන්නේ නැහැ, කෑම වර්ජනය කරනවා නේ, hina වෙන්නේ නැහැ, මොනවත් නැහැ ඒගොල්ලෝ. ඇයි අර ඒගොල්ලෝ කෝපයට පත්ලා. එතකොට හඳුන ගන්න. දැන් මෙයා කේන්තිකින් ඉන්නේ. මේගොල්ලන් කලකිරිලා ඉන්නේ. කේන්ති ගියා කියන්නේ කලකිරීමක් තියෙනවා කියන එකයි. මොකද මේ පදේ ඇතුලේ දෙකම තියෙනවා. අපි නැවත කියවමුද? මම විශ්වාස කරනවා ඔබට රේමාව පහළ වෙයි දැන්. ආමෙන්. ශුද්ධාත්මයන් වහන්සේ රේමාව ඔබ මත නිදහස් කරයි. පියවරුනි, නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඕන් කෝප නොකරන්න. ඒගොල්ලන් දැක්ක තැන ඒගොල්ලන්ට බයින්න ලැස්ති කරගන්න එපා. ඒගොල්ලන්ගේ වැරදි දැක්ක තැන කියන්න පුරුදු වෙන්න එපා. සමූහයක් ඉදිරියේ හැම තිස්සෙම ඒගොල්ලන්ගේ වැරදි කතා කරන්න පුරුදු වෙන්න එපා. මේක දෙමව්පියන් කරන වැරදි දෙයක් දරුවන්ට. ඒ තුලින් ඒ දරුවා කලකිරීමටපත් වෙනවා. සමාජයේ ඉස්සර දැන් ඒගොල්ලෝ යාළුවෝ පිරිසක් මැද්දේ ආව අපහාසයටපත් වෙන පිණිසයට කතා කරනවා. ඒකෙන් කලකිරෙනවා එයා. ඒ කලකිරීම ඒගොල්ලෝ ප්‍රකාශ කරන්නේ මොකක් ලෙසද? කලකිරීමක් ලෙස නෙමෙයි, කෝපයක් ලෙස ප්‍රකාශයටපත් කරනවා. ඒකට බයිබලයේ කියනවා දරුවන්ව කෝප කරන්නේ නැතුව තියාගන්න එක කාගේ යුතුයකමක්ද? දෙමව්පියන්ගේ කොටස. ඔන්න ළමයි හරි සතුටින් ඉන්නේ. ඒක තමයි මේ අපි හිතලා කේන්ති ගන්න. ඔබ අද ඉන්නේ පුටුවල අපෝ. හරි සතුටින් ඉන්නවා. ඇයි? මේගොල්ලෝ අපිව කේන්ති ගස්සලා තියෙන්නේ. ඕගොල්ලන්ගේ යුතුයකම තමයි කලකිරෙන්නේ නැතුව ඉන්න එකත්, කෝප නොවී සිටින එකත්. නම් මතක තියාගන්න දෙමව්පියන්ගේ කොටසක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන් පියවරුන්ට කියනවා නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරන. දැන් සමහර කලට ඒගොල්ලන්ට ආමන්ත්‍රණය ඉඳන්ම දැන් හුඟක් තාත්තලා ඔය ළමයින්ට කතා කරන්නේ මෙහෙමනේ නේ. කතා කරන්නේ බනින්නෙම අර සත්තුන්ගේ නම් ඔක්කොම කියලානේ නේ. ඒකට ඒ සත්තුන්ගේ නම් වලින් තමයි ළමයි. එතකොටම ළමයි කලකිරෙනවා. නැත්තම් අසභ්‍ය වචන වලින් තමයි ළමයින්ට කතා කරන්නේ. ඒකට දරුවෝ කලකිරෙනවා. ඒ කලකිරීම කෝපයක් බවට පත් වෙන්න යනවා. දැන් ඒගොල්ලන්ගේ අඩුපාඩු ඇති. මොකද ඒ දරුවෝ කියන්නේ හැමතිස්සෙම අඩුපාඩු සහිත කොටසක්. ඒකට අපි මතක තියාගන්න ඕනේ ඒගොල්ලන්ගේ අඩුපාඩු වලදී කොහොමද අපි ඒගොල්ලන්ට අවවාද කරන්න ඕනේ. ඒගොල්ලන්ට වෙලාවක් වෙන් කරගන්න දෙමව්පියන් ලෙස. කාලයක් දෙන්න ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ වැරදි ටික ඔක්කොම හරියට බලලා ඒකට අවශ්‍ය උපදේශයත් ඔබ ලෑස්ති කරගන්න. ඒ උපදේශයත් ලෑස්ති කරගෙන එයාව තනි කරගෙන යාට ආදරෙන් ඉස්සෙල්ලම කතා කරන්න. හොඳින් කියලා දෙන්න. හොඳින් ඉස්සෙල්ලම අවවාද කරන්න. එයාගේ ජීවිතේට ඒ වරද මේක වරදක් ලෙස යාට අවබෝධ කර දෙන්න. ඔබ කෑ ගැහුවා කියලා, ඔබ ගැහුවා කියලා ඒක හැදෙන්නේ. ඒ සමහර දෙමව්පියෝ ගහන්නේ කෝපයෙන්මයි. බයිබලයේ කියන්නේ මොකක්ද? දරුවෙක්ට තරවටු කරන්න කියලා තියෙන ඉපලෙන්. ඇයි දන්නවද? ඉපල හොයන්න යනකොටම, කෝටුවක් කඩන්න යනකොටම කේන්තිය ටිකක් නෙමෙයි. තරහෙන් ගහන්නේ නැහැ ළමයි. අපි කරන්නේ අතට අහුවෙන එකකින් දමලා ගහනවනේ. කේන්තිය එහෙම්මම පිට කරලා දානවා. අන්න ඒක හොඳ නෑ. අපිට කියන්නේ ඒක හොඳ නෑ. ඒක හොඳ නෑ. ළමයින්ටත් අවස්ථාවක් හම්බුවේ ඒක හොඳ නෑ කියන්නේ. ඒක හොඳ නෑ. ඒගොල්ලන්ට ඒකයි බයිබලයේ කියන්නේ ඉපලෙන් තරවටු ගන්න. දරුවෙක් සුදුසු මාර්ගයේ පුරුදු කරන්න හිත උපදේශකත්රු කියනවා. ඒකට ඔබ ඒකට ප්‍රඥාවන්තමාවක් වෙන්න. විශේෂයෙන් ඒගොල්ලන්ගේ වැරදි දැක්කාම එක අම්මා තාත්තා හැටියට ඔබ කතා බහ කරලා ඉස්සෙල්ලම යාඥාවක් කරන්නේ දරුවන් උදෙසා. හුඟක් දෙමව්පියෝ තමන්ගේ දරුවන් උදෙසා යාඥා කරනවා අඩුයි. ඉස්සෙල්ලා මේගොල්ලන්ගේ ජීවිතවල තියෙන 3 වෙනි 4 වෙනි පරම්පරාවෙන් එන ඔබ ගාවත් තිබුණු ගති ලක්ෂණ ඒගොල්ලන්ටත් ගිහින් තියෙනවා. ඔබ ගාව තිබුණු මුරණ්ඩු ස්වභාවයන්, ඔබ ගාව තිච්ච දැඩි භාවයන් බලන්න ඒ වයසේදී ඔබත් කොහොමද ඇසුරුනේ කියලා.
ඔබත් ඒ වගේම හැසිරෙලිච්ච අවස්ථා ඇති. එතකොට මේ තුන්වෙනි හතරවෙනි පරම්පරාවෙන් එන ඒගොල්ලන්ගේ ජීවිතවල තියෙන එවැනි දැඩි භාවයන්, එවැනි මුරණ්ඩු භාවයන්, එවැනි හිතුවක්කාර ක්‍රියාකාරීත්වයන් ඒගොල්ලන්ගේ ජීවිතවලින් කඩා ඉවත් කරන්න. ඒගොල්ලන්ගේ ජීවිතවලට යේසුස් වහන්සේගේ නාමයේ ආධිපත්‍යය දරන්න දෙමව්පියන් ලෙස. ආමෙන්. ඒගොල්ලන්ව මෙහෙවන්න, ඒගොල්ලන්ට ආදරය කරන්න. මොකද දෙමව්පියන් ලෙස ඔබගේ ආදරය තුල ඒගොල්ලන් වෙනස් වෙන්නට යනවා. ආමෙන්. ආමෙන්. ඒ ආදරය තුල ඒගොල්ලන්ගේ ජීවිත පරිවර්තනය වෙන්න යනවා. ඒකයි මෙතන කියන්නේ පියවරුනි, නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඕන් කෝප නොකරන්න. ඕන් කෝප නොකරන්න. එතකොට බයිබලයේ අපිට අවවාද කරනවා මොකක්ද? ඒගොල්ලන්ව කේන්ති යන ලෙස ඒගොල්ලන්ට කතා කරන්න එපාලු. එහෙනම් අපි කොහොමද ඒගොල්ලන්ට කතා කරන්න ඕනේ? ඒගොල්ලන්ගේ වරදකදී හොඳින් ආදරෙන් ඉස්සෙල්ලාම කියලා දෙන්න. ඉදිරියට එන හැමෝටම එයාගේ වැරදි ටික කියා විදින්න එපා. ගමේම එයාගේ වැරදි කියන්නේ සූදානම් වෙන්න එපා. ඒ වගේම ගමටම ඇහෙන කෑ ගහලා බයින්න සූදානම් වෙන්න එපා. සමහර දෙමව්පියෝ ගේට්ටුව ඉස්සරහට ගිහින්ම කෑ ගහනවා ළමයින්ට. ඒකට ඒගොල්ලන් කෝප වෙනවා. ඒගොල්ලන්ට කලකිරීමක් ඇති වෙනවා දෙමව්පියෝ ගැන. දැන් බලන්න සමහරක් දරුවන්ට කිසිම නිදහසක් දෙමව්පියෝ දෙන්නේ නැහැ. අනවශ්‍ය ලෙස ඒගොල්ලන්ව පීඩණයටපත් කරනවා. ඕගොල්ලන් කොච්චර නිදහසක් භුක්ති විඳද දෙමව්පියන් ලෙස. ඒගොල්ලන්ට ජීවිතයේ ඒගොල්ලන්ගේ ජීවිතයේ ඒගොල්ලන්ගේ වයසේදී ඒගොල්ලන්ට සන්තෝෂ වෙන්න කාලය දෙන්න යහපත් ලෙස. ආමෙන්. යහපත් ලෙස. දෙවියන් ඒගොල්ලන්ට ඒව කියලා දෙන්න. ඒගොල්ලන්ගේ ජීවිතවල හොඳ නරක ඔබ අවබෝධ කර දෙන්න එක ඊටාම සූක්ෂම ලෙස, ප්‍රඥාවන්ත ලෙස. ඒකයි වෙන්න ඕනේ. ඔබට සමහර විට ජීවිතයේ එවැනි වැරදි තීරණවලදී ඔබට වැරදිච්ච තැන් ඇති. ඒවා උදාහරණයකට අරගෙන ආදරෙන් කියලා දෙන්න ඒගොල්ලන්ට. දැන් සමහර කරලා ඔබටත් කේන්ති ගිහිල්ලා නම් ඉන්නේ ඒගොල්ලන්ගේ හැසිරීම ගැන ටිකක් කේන්ති අඩු වෙනකන් පැත්තකට වෙලා ඉන්න. බයිබලේ නම් කියන්නේ දොර වස්සාගෙන ඉන්න. පොඩ්ඩක් ඒක පහ වෙනකන් ඉන්න. ඒක ඉවරුණාට පස්සේ කතා කරන්න. මොකද අපි මේ කේන්තියෙන් කතා කරන හැම වෙලේකම තුවාලයකට ලක් වෙනවා. ඒකයි මේ කොලොස්සි පොතේ කියනවා මොකක්ද? ඒ පියවරුනි නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරන්න. ඒකට පවුලක් තුල විශේෂයෙන් දෙවියන් වහන්සේ මේ පෙන්වා දෙනවා දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ව ඒ හික්මවා ගැනීම කොටස තුල විශේෂයෙන්ම කියලා දෙනවා ඔබ ඔබේ දරුවන්ව කේන්ති ගස්සන්න නැතුව විශේෂයෙන් මේ තරුණ අවුරුදු 18 19 17 16 වයස එනකොට ඒගොල්ලන්ගේ ජීවිතවල අවුරුදු 15 14 විශේෂයෙන් අවුරුදු අපි හිතමු 13 සිට කියලා 12 13 අතර ඉඳන් කියලා 20 දක්වා මේ කාල සීමාව ඒගොල්ලොන්ම අභ්‍යන්තරිකවත් හෝමෝන තුලිනුත් පරිවර්තනයක් ඇති වෙනවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ අභ්‍යන්තරිකව ශාරීරිකවත් ඒගොල්ලෝ වෙනස් වෙමින් පවතිනවා. ගැහැණු ළමෙක් සහ පිරිමි ළමෙක්. ඒගොල්ලෝ ඒගොල්ලෝගේ ජීවිතවල පරිවර්තනයත් එක්ක ඕගොල්ලෝ කතා කරන ස්වභාවය, ඒගොල්ලන්ට දෙන අවවාදය, ඒගොල්ලන්ට දෙන උපදේශය ඒගොල්ලෝ කල නොකිරෙන පිණිස දෙන්න කියලා බයිබලය විශේෂයෙන් දෙමව්පියන්ට අවවාද කරනවා. මෙතන කියන්නේ පියා කියලා විතරයි. නමුත් වැඩිපුර ගෙවල් වල අම්මලානේ නිවෙස්වල ගොඩාක් වෙලාට රැඳිලා සිටින්නේ දරුවන් එක්ක. එතකොට ඒගොල්ලෝ බැනලා දැන් ළමයින්ට සමහරක් වෙලාවට අම්මලා මොකද දවස් 30ෙම බැනලා ඒ ළමයින්ට දැන් බයින් එක ගාණක් නැහැ. අර කම්මලේ බල්ලට යකඩ වගේ තමයි ඊට පස්සේ. ඒ සද්දේ ගාණක් නැහැනේ. දැන් ඊට පස්සේ කියනවා ඉන්නකෝ තාත්තාම අල්ලලා දෙන්නම් කියලා තාත්තාගේ දෙට එනකොටම අය තාත්තා ඉන්නේ මොකක් හරි ප්‍රශ්නයක, තාත්තා ඉන්නේ මොකක් හරි පීඩනයක, තාත්තා ඉන්නේ කුසල්ලි ගැටලුවක් කල්පනා කර එදා දවසේ මොකක් හරි ප්‍රශ්නයක් ඔළුවේ තියාගෙන නැත්තම් ඔෆිස් එකේ බස් එකේ එහෙම නැත්නම් එන වාහනේ එයා ගෙට එනකොටම ගින්න දීලා ඉවරයි. ගෙට එන්නත් හම්බ වෙන්නේ නැහැ, කෝල් කළාම කියලා ඉවරයි. අන්න ඒක කරන්න එපා දෙමව්පියන්. විශේෂයෙන් අම්මලා තාම ඥානාන්විත වෙන්න. ඒක කියන්න සුදුසු අවස්ථාවක් පියාට බලලා එයාගේ ඔළුවට ඒක දාන්න. ඒ වැරදි ටික. ඒ වගේම එයාට කියලා දෙන්න තාත්තට එක්ක සාකච්ඡා කරන්න අම්මා තාත්තා ලෙස. සාකච්ඡා කරලා කියලා දෙන්න. අපි මේක මෙයාට මෙහෙම අවවාද කරමු. සමහරට ඒ යාළුවා හොඳ නැති වෙයි. හැබැයි එයාට ඒක පාරටම කිව්වට ඒක නතර කරන්නේ නැහැ. දැන් ඔබ ඉස්සර ඔබ ආශ්‍රය කරපු අය කිව්ව ගමන් මත්තරියද යාළුවන්ව? නෑ. ඔබ පැවැත්වූ සම්බන්ධතා කිව්ව ගමන්ම නතර කරාද? නෑ. එහෙනම් බල සම්පන්න ආයුධයක් ඔබ සතුව තියෙනවා. ඒ තමයි යාඥාව. ආමෙන්.
දෙක දෙවියන් වහන්සේගේ ප්‍රඥාව. ඒකයි උන්වහන්සේ කියන්නේ සර්පෙක් මෙන් ඥානාන්විතව. පරවියෙක් මෙන් අවිහිංසක වෙන්න ඕනේ. ආමෙන්. ඒ ඥානය පාවිච්චි කරන්නේ ඒගොල්ලන් එක ගනුදෙනු කිරීම වලදී. අන්න එතකොට ඒගොල්ලන් පරිවර්තනය වෙනවා. ඒ ආඥාව තුල දෙවිඳුන් ක්‍රියාත්මක වෙන්න යනවා. දිව්‍යන් වහන්සේ ඒගොල්ලන්ගේ ජීවිතවල සැලැස්ම ඒගොල්ලන්ට දීලා තියෙන අනාගත වාක්‍ය. දැන් මරිය තුමිය යේසුස් වහන්සේ ගැන කිව්ව අනාගත වාක්‍ය සිතේ තබාගෙන ජේසුස් වහන්සේ වේ අනුව මෙහෙව්වා කියලා බයිබලයේ කියනවා. බයිබලයේ කියන ඒක සිතේ තබා ගත්තලු. ආනා සහ සිමියොන් ඇවිල්ලා දේව මාලිගාවේ කැප කරන අවස්ථාවේ කියන පණිවිඩය. ඒකට දෙමෝපියන්ගේ කොටසක් තමයි දරුවන් සම්බන්ධව දී තියෙන පොරොන්දු අනාගත වාක්‍ය මතක් කරලා ඒ දරුවන් ඒ අනුව මෙහෙවන්ට කියලා ස්වාමින් වහන්සේට යාඥා කරන එක. මන්ද තරුණයෙක්ගේ මාර්ගය පැහැදිලි වෙන්න දෙවියන් වහන්සේගේ වචනය තුලින්ලු. ආමෙන්. ඒකට ඒගොල්ලන්ව අධ්‍යාත්මික ආත්මික මාවතකට යොමු කරන්න. විශේෂයෙන් පුංචිම කාලේ ඒගොල්ලන්ව සබත් පාසලට යොමු කරන්න. ඊට පස්සේ ඒගොල්ලන්ව දේවස්ථාන ඇසුරේ සකස් කරන්න. දැන් හුඟක් දෙමව්පිය සමහරක් ලාට දරුවන්ට දොස් තබනවා දේවස්ථානයේ රැඳී සිටියොත් එහෙම. එහෙම කරන්න එපා. ඒගොල්ලන් කොච්චර හරි දෙවියන් වහන්සේගේ අභිමුඛයේ රැඳී සිටිනවා නම් ඕගොල්ලන් සතුටු වෙන්න. ඒගොල්ලන් ඒකට කැපවීමක් දරනවා නම්, ඒගොල්ලන් සේවයක් කරනවා නම්, ඒගොල්ලන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යමක් කරන්න ආස නම්, ඒකට කාලය හදලා දෙන්න ඒගොල්ලන්ට. මොකද ඒක තුලින් ඒගොල්ලන්ට එන හික්මීම සහ ආශිර්වාදය තුල ඒගොල්ලන් ඔබට ආශිර්වාද ලත් දරුවෙක් බවට පරිවර්තනය වෙන්න යනවා. ආමෙන්. ජේසුස් වහන්සේ ඒක අවස්ථාවක දේව මාලිගාවේ දාලා දෙමව්පියෝ ඇතක්මක් දෙකක් ගිහිනුත් ඉවරයි. ආයි වන් ආවම ගැහුවා හරි බැන්න හරි කියලා නෑ. පඬිතුයෝ මැද්දේ උන්වහන්සේ වාද කරමින් සිටියලු යනකොටත්. අම්මා තාත්තා ගියාද නැද්ද කියලාවත් දන්නේ නැහැ. ලූක් පොතේ කියන්නේ එමය. උන්වහන්සේ ප්‍රඥාවෙන් තුත්සට මහතටත් වර්ධනය වුණාලු. එතකොට ඒගොල්ලන්ව යොමු කරන්න. ඒක දෙමව්පියන්ගේ කොටසක්. දැන් හුඟක් දෙමව්පියෝ උත්සාහ කරන්නේ පන්ති විතරක් අරින්නේ ළමයිව. අන්න එතනයි ප්‍රශ්නය තියෙන්නේ. අධ්‍යාපනයටත් මූලිකත්වය දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒක ඥානවන්ත පිරිසක් අපි බිහි කරන්න ඕනේ. නිසා අධ්‍යාපනය ලැබා දිය යුතුමයි. ඒකම ඒගොල්ලන්ව ආත්මිකවත් ඒගොල්ලන්ව සකස් කිරීම දෙමෝපියන්ගේ කොටසක්. ආමෙන්. අන්න එතකොට ඒගොල්ලන් දේව බය ඇති දරුවන් බවට පරිවර්තනය වෙන්න යනවා. ඒ තුලින් ආශිර්වාදයක් ඔබ උරුම කරගන්නට යනවා. ආමෙන්. ආමෙන්. එතකොට ඔබට සතුටු වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ජීවිත දිහා බලලා. මොකද ඒගොල්ලන් ආත්මිකයි, ඒ වගේම ඒගොල්ලන් භෞතිකවත්, ඒගොල්ලන් ශාරීරිකවත් ත්‍රිත්වාකාරයෙන්ම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නට යනවා. ආමෙන්. ඊසාක් බලන්න ඒ දේව ගෞරවය තුල ඔහුගේ ජීවිතය ආශිර්වාදලත් මිනිසෙක් බවට පත් වෙනවා. ආමෙන්. අබ්‍රහම් මේ ටික කියලා දුන්නා. උපති 22කට යනකොට ඒකනේ ඔහු පූජාව සම්බන්ධ මනා දැනුමක් තිබුණු දරුවෙක්. ඔහුට දැනුමක් තිබුණා. ඔහු තාත්තගෙන් ඒක යහන්නේ උපති 22. තාත්තේ කොහොම බැටළුවා පූජාව සඳහා. ඒ කියන්නේ වයස වන විටත් ඊසාක්ට ස්වාමින් වහන්සේ තුල ආබ්‍රහමේ ප්‍රඥාව ලබා දීලා ඉවරයි. එතකොටත් බයිබලයක් තිබුණේ හැබැයි ප්‍රඥාව දරුවට ලබා දීලා ඉවරයි. ඊසාක්ට ඒක දීලා ඉවරයි. බලන්න බයිබලයේ තුල ඊසාක් කොච්චර ගෞරවාන්විත චරිතයක් වෙනවද? ගැටුම් ඇති කරගත යුතු අවස්ථාවලත් ඔහු ඉතා ඥානාන්විතව හැසිරෙන මිනිසෙක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා ඔබේ ජීවිතේ ඔබේ දරුවන් එසේ සකස් කරන්න. ඒලි යටතේ සාමුවෙල් ගොඩ නැගුණා. පුංචි කාලෙම දෙවියන් වහන්සේගෙන් විචාරණ, දෙවියන්වහන්සේගේ හඬ අහන, දෙවියන්වහන්සේට බය ඇති මිනිසෙක්ව සිටියා සාමුවෙල්. ආමෙන්. නොඇටුණු අනාගත වත්රු කෙනෙක් බයිබලයේ කතා කරන. ආමෙන්. ආශිර්වාදලත් මිනිසෙක්. අනාගත වත්රු කෙනෙක් ආණ්ඩුකාරයෙක් නේද? රජෙක් එතකොට හිටියේ නෑනේ. ඔහු තමයි එතකොට නිල ලත් රජ නෙමෙයි. නිල ලත් රජ ලෙස පළවෙනි රජ වෙන්නේ සාවුල්. නමුත් ඔහු තමයි ඒවකට පාලනය කිරීම ඒ සියල්ල කළේ. හැබැයි ඔහු ඒලීට වඩා ඉතා දක්ෂ නායකෙක් බවට පරිවර්තනය වෙන්න යනවා. ආමෙන්. ඔබේ ජීවිතයේ ඔබේ දරුවන් කල නොකිරෙන පිණිස, ඒගොල්ලන් කෝප නොවන පිණිස ඒගොල්ලන්ට කතා බහ කරන්න. ඒගොල්ලන්ට ආදරෙන් කතා කරන්න. දැන් හුඟක් දෙමව්පිය දරුවන්ට කතා කරන්නේ. ඒගොල්ලන්ගේ ප්‍රශ්නයට සමන් දෙන්න කාලයක් දෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රශ්නය අහන්නේ නැතුව ඒගොල්ලන්ට කෑ ගහනවා දෙමව්පියෝ. ප්‍රශ්නය අහන්න. මොකක්ද ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ කියලා අහන්න ඉස්සෙල්ලා. ඒගොල්ලන්ගේ පැත්ත මොකක්ද කියලා ඕගොල්ලන් බලන්න. ඕගොල්ලනුත් කැමතිනේ ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් කවුරු හරි අහගෙන ඉන්නවනම්.
මාව මුණ ගැහෙන ඉන්න සමහර තරුණ දරුවෝ මට කියන ප්‍රශ්නයක් තමයි අපේ දෙමව්පියෝ අපිට සවන් දෙන්නේ. ඒකට දැන් ඕගොල්ලන් කාලයක් වෙන් කරන්නේ ඒගොල්ලන්ට සවන් දෙන්න. ඒගොල්ලෝ මොනවද තියෙන ගැටලු කියලා දැනගන්න. සහ පුරුද්දක් ලෙස දිනපතා ඒගොල්ලන්ත් එක්ක පුංචි පුංචි කතාවලට දාගන්න ඒගොල්ලොන්ව. තාම සූක්ෂම ලෙස. ඒකටත් ඔය කියන්නේ නැති ඕන කාරණයක් කියවේගෙන යනෝයි. ඒගොල්ලන් එක ටිකක් කතා කර කර ඉන්නකොට ඒගොල්ලන් දන්නේම නැතුව ඒගොල්ලන්ගේ හදවතේ තියෙන දේවල් ඒගොල්ලන් බය නැතුව ඔබත් එක්ක ප්‍රකාශ කරන තත්යකට එන්න යනවා. ඒගොල්ලන් ඒකට නිර්භීත වෙන්න යනවා. ආමේන්. ඒකට ඒගොල්ලන් විශ්වාස කරන්න පටන් ගන්නවා ඔබව. දැන් ඔබත් ඒගොල්ලන් එක්ක දුරස්ස භාවය තබා ගත්තට පස්සේ ඒගොල්ලන් කිසිම දෙයක් ඔබට කියන්නේ නැතුව ඉන්න පටන් ගන්නවා. ඒක හුඟක් දරුවෝ එවැනි මුරණ්ඩු ස්වභාවවලට ගමන් කිරීමට හේතුව. ඒකට දැන් මෙතන මේ පදය විතරක් අද රාත්‍රියේ ස්වාමින් වහන්සේ ඔබේ ජීවිතය ස්පර්ශ කරයි. මේ පදයේ ස්වාමින් වහන්සේ කියනවා පියවරුනි දරුවන් කල නොකිරෙන පිණිස හුඟා දරුවෝ කලකිරිලා එකයි ගෙවල් වලින් යන්නේ. ඒගොල්ලන්ට හිතෙනවා දෙමව්පියෝ තමන්ව තේරුම් ගන්නෑ. තමන්ව අවබෝධ කරගන්නේ. තමන් ගැන ඒගොල්ලන්ට විශ්වාසයක් නැහැ. අවිශ්වාස වුණොත් පොඩි විශ්වාසවන්තකමක් පෙන්න. වැඩේ කළම කියලා දැනගත්තත් පොඩ්ඩක් විශ්වාස කියලා පෙන්නන්න. මං කිව්වේ ඒකයි සර්පෙක් මෙන් ඥානාන්විත වෙන්න ඕනේ වර්තමාන දෙමව්පියෝ. මොකද මේ සමාජයේ ඊටමත් දැන් නරකතට හැරෙමින් පවතිනවා. බොහෝ ඔබේ කාල සීමාව වගේ නෙමෙයි මේ කාල සීමාව බොහෝ මද්ද්‍රව්‍යයන් නොයෙකුත් වැරදි සමාජයන් ඊටම තප්පර ගානකින් මුළු ලෝකයම ස්පර්ශ කරන්න පුළුවන් හැකියාවන් මේ සියල්ල ලැබිලා තියෙන්නේ. ඔබට වඩා ඒගොල්ලන්ගේ ඥානයත් වැඩි. දැන් බලන්න ඕගොල්ලන්ගේ ඥානය ඒ තරම් තිබිලත් ඕගොල්ලොනුත් ඇහෙන් ගිහින් කනෙන් ආපු අය නම් ඒගොල්ලන්ට කොච්චර ඥානය දැන් දෙගුණ තෙගුණ වී ඇවිත් ඇද්ද? ඒ නිසා ඔගොල්ලන් ඊට වඩා ඒගොල්ලන් එක ගනුදෙනු කිරීම වලදී ස්වාමින් වහන්සේ තුල ඒගොල්ලන්ව මෙහෙවන්න ඕනේ. ඒකයි දිව්‍යන් වහන්සේ අපොස්තලික පාවුල්තුමා තුලින් කොලොස්සිවරුන්ට ඥානයේ පණිවිඩයක් ලබා දෙනවා. ඒ තමයි මොකද්ද කියන්නේ? පියවරුනි බලන්න තාත්තලාට කෙලින්ම ආමන්ත්‍රණය කරනවා. පියවරුනි. ඒ කියන්නේ දරුවන්ට ඒගොල්ලන් එහෙම කෝපෙන් හැසිරෙනවා නම් හේතුවක් තියෙනවා. ළමෙක් ඔබේ නිවස තුල කෝපෙන් හැසිරෙනවා නම් අනිවාර්යයෙන් මේගොල්ලන්ගේ අභ්‍යන්තරයේ කෝපය වීමට හේතුවක් තියෙනවා. ළමෙක් මට මුණ ගැසුණා ඒ දරුවා ඒ තාත්තව දකින්නකොටම කේන්ති යනවලු යාට. ඒකට හේතුව තමයි යාගේ වයස අවුරුදු එතකොට 27ක් 28ක් විතර ඇති. එනට යාට යාගේ තාත්තව දකින්නකොටම කේන්ති යනවා. හේතුව තමයි පුංචි කාලේ ඒගොල්ලන්ට කන්නවත් කන්න දෙන්නේ නැහැලු. කෑම එනකොටම එයා බීලා ඇවිල්ලා ඒ කෑම පොලේ ගහනවලු. දැන් ඒගොල්ලන් ජොබ් කරනවා, ඒගොල්ලන් හම්බ කරනවා, ඒගොල්ලන්ට මුදල් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට තාත්තා කෙරෙහි කිසිම ආදරයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මාව මුණ ගැසිලා එක අවස්ථාවක යකෝ මට මේ පීඩනයක් තියෙනවා. මෙන්න මේ තත්ත්වෙන් මට පාස්ට නිදහස් වෙන්න ඕනේ. මේක තමයි මට තියෙන ගැටලුව. මොකක්ද? ඒ මුංචි කාලේ මෙයාගේ හිත කලකිරීමකට වැටලා තියෙනවා. ඒකට එයාගේ ත්වාලය ස්වුණාට පස්සේ තමයි එයාට ඒ තාත්තා හරි අම්මා එක්ක හරි ගනුදෙනුකට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ. නිසා ඔබ සමහරක් වෙලාවට දෙමව්පියෝ ලෙස අනන්ත මානසිකව දුක් විඳිනවා ඇති අපේ දරුවෝ අපිට ආදරේ නැහැ කියලා. නමුත් ඔබ අතිනුත් ඒගොල්ලන් කලකිරෙන දේවල් සිද්ධ වෙලා ඇති. ඒගොල්ලන්ගේ සිත කැඩෙන දේවල් වෙලා ඇති. ඔබ සමහර විට වේදනාවටපත් වෙලා ඇති. ඇයි අපේ දරුවා අපිට මෙහෙම කරන්නේ කියලා. ඒගොල්ලන්ගේ හිතෙත් ඇති මොකක්ද? ඇයි අපේ දෙමව්පියෝ අපිට මෙහෙම කළේ කියලා. එහෙනම් ඔක එක සාකච්ඡා මේසයකට ගෙනාවා නම් මෙන්න මේ කියන සුවය නිදහස් වෙන්නට යනවා. ආමේන්. ජේසුස් වහන්සේ මේ පොළවට ආවේ කැඩුනා වූ බිඳුනා වූ සිත් සුව කරන්නටයි ස්වභාව. ඒකට ඕගොල්ලොන් දෙගොල්ලොන්ගේ අඩදබර ඒගොල්ලොන් දැකලා සමහර විට ඔබ දෙන්න ගැනම කලකිරීමක් දරුවන්ට ඇති. ඔගොල්ලන් අතර ඇතිවෙච්ච ප්‍රශ්න නිසා දරුවන්ට කලකිරීමක් ඇති. ඔගොල්ලන් අතර ගත්ත වැරදි තීරණ නිසා ඒගොල්ලොන් කලකිරීමක ඇති. රබෂේක රබකන්තර ස්වාමිනේ ඔබගේ ආනුභාවයක් මන් නිදහස් කරන ඒ දරුවන් සුව වීම සඳහා ඔබ වහන්සේගේ දිව්‍යමය බලයේ දෙමව්පියන් මතත් ඔබ වහන්සේ ගලායින්ට සලස්වන්ට මේ රාත්‍රියේ ඒ සුවයේ පවුල් මත හටගන්ට සලස්වන්ට යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. මේක ඊටාම වැදගත් කොටසක්. එනිසා අපි කලබලයකින් තොරව මේක අපි අවබෝධ කරගත යුතු පදයක්.
පියවරුනි නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස. ඔයගොල්ලන්ගේ දරුවොත් එක්ක චුට්ටක් කතා කරනකොට තේරෙයි ඒගොල්ලන්ට පොඩි හරි කලකිරීමක් ඔයගොල්ලන් ගැන ඇති. ඔයගොල්ලන්ගේ හැසිරීම ගැන, ඔයගොල්ලන්ගේ කතාව ගැන, ඔයගොල්ලන්ගේ තීරණ ගැන, සමහරට ඔයගොල්ලන් ඒගොල්ලන්ට දීලා තියෙන පහසුකම් ගැන, සමහරට හොඳ ගයක් නැති එක ගැන, හොඳ කැම වේලක් නැති එක. ඒගොල්ලෝ මොන හරි ගැන කලකිරිලා ඇති. ඒ කලකිරීම ඒගොල්ලන් කෝපයක් බවට පත් කරගෙන ඇති. එතකොට දැන් ඔබ ඒගොල්ලන්ව සුව වෙන පිණිස යාඥා කරන්න පළමුවෙන්ම ඒගොල්ලන්ට අවවාද කළ වැඩක් නැහැ. ඒගොල්ලන්ට තරවටු කළත් වැඩක් නැහැ. ඒගොල්ලන්ට කෑ ගහලත් වැඩක් නැහැ දෙමව්පියන් ලෙස. අද රාත්‍රියේ ස්වාමින් වහන්සේ කියන්නේ ඒකයි. පියවරුනි නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරන්න. දැන් ඔයගොල්ලන්ගේ පාප දුර්වලකම් ඒගොල්ලන් දැකලා තියෙනවා නම් ඒගොල්ලන්ගේ පුංචි වයසේදීම ඒගොල්ලන්ට කලකිරීමක් ඔබ සම්බන්ධ ඇති. ඔබ දැන් යේසුස් වහන්සේ පිළි අරගෙන ඔබ හොඳට යහපත්ව ඔබගේ ජීවිතය අරගෙන යනවා ඇති සතුටින්. ඒ වුණාට ඒගොල්ලන්ගේ සිත්වල තාම අර තුවාලය තියෙනවා. ඒක සුව කරවන්න. ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් ආත්මික නායකත්වයක් වෙතකට ඒගොල්ලන්ව යොමු කරන්න. ඒගොල්ලන්ට අවශ්‍ය උපදේශයන් ලබා දෙන්න. ඒගොල්ලන්ට අවශ්‍ය ආදරය ලබා දෙන්න. ඒගොල්ලන්ට දැනෙන්න සලස්සන්න ඔබ අතින් වරදක් වී තිබෙනවා. ඔබටත් නොදැනුවත්කම නිසා. ඔබටත් නොතේරුම්කම නිසා. සහ ඔබත් ඒ කාලයන් සීමාවන් වල ඔබත් දැඩි පීඩනයක සිටිය නිසා. ඔබට එක්ක ආර්ථික ප්‍රශ්නයක්, පෞල් ප්‍රශ්නයක්, ඒ නිසා ඔබත් එසේ හැසිරී තිබෙනවා. ඒක දරුවෝ එක්ක සාකච්ඡා කරන්න. සාකච්ඡා කරලා ඒගොල්ලන්ට ඒක අවබෝධ කරලා දීලා ඒගොල්ලන් උදෙසා යාඥාවක් කරන්න. අන්න ඒගොල්ලන්ගේ ජීවිත පරිවර්තනයක් ඇති වෙන්න යනවා. මම මේක අවසන් කරන එක්තරා බලවත් දේවදාසෙක් ජෝර්ජ් මුලර් කියන ඔහුගේ ජීවිතයේ හෝ එක අවස්ථාවක ඔහුගේ දරුවට ඔහු රාත්‍රියේ පහර දුන්නට පස්සේ යම් කාරණයක් සම්බන්ධව තරවටුවක් ගෙනාවට පස්සේ දරුවා අඬාගෙන ගිහිල්ලා කාමරේ දොර වසා ගත්තාලු. ටිකක් වෙලා ඉන්නකොට ඔහුට තේරුණාලු ඔහුත් හිටියේ පීඩනයේ තමයි ඒ දරුවා තුලින් පිට වුණේ කියලා. ඔහු මොකක්ද කරන්නේ? ඔහු බර අඩි තියලා තරප්පු පෙළියේ නැගලා උඩට එනකොට දරුවා හොඳට බෙඩ් ෂීට් එකේ ඉනුත් ඔළුව වහගෙන ඉන්නවලු. ඊට ළඟට ගිහින් ඔහු කවලු සමා වෙන්න. ඒකම ශනිකව පරිවර්තනයක් ඇති වුණාලු ඒ දරුවගේ ජීවිතේ. සමහර වෙලාවට දෙමව්පියන් ලෙස අඩියක් පස්සට ගන්න. ඒ ගැනීම ඔබේ ජීවිතයට ඔබේ පවුලට එක මහත් ආශිර්වාදයක් බවට පරිවර්තනය වෙන්න. මේ රාත්‍රියේ දෙවිඳුන් ඒ උන්වහන්සේගේ දිව්‍ය බලය ඔබ මත නිදහස් කරන්නට යනවා. ආමේන්. ඒගොල්ලොන්ව කලකිරවලා තියෙනවා නම්, ඒගොල්ලොන්ව කෝපයට පත් කරලා තියෙනවා නම්, ඔබත් යම් පීඩනයක ඉඳලා ඒක ඔබ ක්‍රියාත්මක වී තිබෙනවා නම්, එහෙම වෙන්න පුළුවන්. දෙමව්පියන් ලෙස ඔබටත් පීඩනයක් තිබිලා ඇති. ඔබටත් යම් පීඩනයකින් එනකොටම ඒගොල්ලන් පිටින් මේ පීඩනය අරලා ඇති. දැන් ඔබ සෝරි කියන්නේ ඒගොල්ලන්ට. එතකොට ඒගොල්ලන් සුව වෙනවා. ඒගොල්ලන් වෙනස් වෙනවා. සමහරට ඔබ ඒගොල්ලන් බලාපොරොත්තු වෙච්ච යුතුකම් ඔබට කරන්න බැරි වෙලා ඇති. අන්න ඒක ඔබ පිළිගන්න. ඔබ දිය යුතු ආදරය ඒගොල්ලන්ට දීලා නැතුව ඇති. ඒ දිය යුතු කාලය ඔබට දෙන්න ඇත්තටම බැරි වෙලා ඇති මේ කාර්ය බහුල ජීවිතයත් සමග. ඒගොල්ලන් එක කතා කරලා ඒක ඒගොල්ලන්ට දැනුවත් කරන්න. එතන මහත් සෝයක් හට ගන්නට යනවා. ආමේන්. ඒ කෝපය ඒගොල්ලන්ගේ සිතින් පාවෙන්න යනවා. දරුවන්ව කෝප කරන්න එපා කියලා දෙවියන් වහන්සේ කියනවා. ඔබ නිකන් කල්පනා කරලා බලන්න ඔබේ දරුවෝ කොච්චර ඔබ ගැන කෝපයක සිට තිබෙනවද? ඒකනේ සමහර දරුවෝ කියන මං ජීවිතේටම අපේ තාත්තට අම්මට මං සමාව දෙන්නේ නැහැ. ඒ තැනට දරුවෝ එනවා. ඒත් බලන්න බයිබලේ ඉන්න ජෝසප් ඒ තැනට ආවේ නැහැ. ජෝසප් ඒ තැනට ආවේ නැහැ. ජෝසප් සමාව දීමේ තැනකට ආවා. හලෙලූයා. එනිසා ඔබට පුළුවන්කම ලැබෙන්න ඕනේ ඔබේ දරුවව දිනා ගන්න. ඔබ දක්ෂ අම්මෙක් තාත්තෙක් විය යුතුයි. ආමෙන්.